හලෝ මචං. මේ මචං උඹ දන්නවද වෙන නැන සිද්ධිය මොකද කියලා? මොකද සීනේ? අර පම්පෝරි පාර ජගත් රටින් ඉඳන් එනවා. මල මගුලයි වෙන්න යන්නේ. අපේ අර ජගත ඌ එනවා. මතන් ඉස්කෝලේ කාලේ මතකද ජගත් කියලා අපේ යාළුවා ඌ පම්පෝරි කාර්යය ඌ තමයි එන්නේ. අපෝ තේරුම් ගන්න බූරුවා. මට සීනේ. මචං දැන් මොකද අනේ කියලා කියන්නේ ඉතින් මං ගෙදර නැහැ ඉතින් උඹට තමයි සලකන්නේ නේ තේරුම් ගනින් බං. කරන්නේ? බැලුවා උඹ ගෙදර නැතද කරන්නේ? මැටි ගොන් තඩියෝ යකෝ මං ඔකට කිව්ව මං ගෙදර නැහැ කියලා තේරෙන්නද බූරුවෝ? ඉතින් මේ මං ගෙදර නෑ කියලා කියපහෝ. චන් තේරුම් ගනි මෙන්න කරන්න දෙයක් නැහැ. උඹ බලාගනින් ඌව මම ගෙදර නැහැ මචං හරි. මෙහෙමත් යාළුවෝ. වේ දැන් ඉතින් අරු වෙනවනේ. ඩග් මොකද දැක්ක කල්ලේ දෙන් බා. අම්මසි කියන්නේ තාමනේ මන් නෑ. මචං මොකද ඉතින් මම මචං ආව ඉතින් පොඩ්ඩක් විතර ඔයාලා බලලා යන්න කියලා. අපි මතක් කරච්ච පොද මම සීනියර් ගාලා මං බ්‍රෝ මම ඔබ සීනියර් ගිහලා ගමන් පොඩ්ඩක්. ඉතින් මොකෝ වෙන්නේ සීට් එක? මොකෝ වෙන්නේ කියලා ඉතින් කියන්නේ ඉතින් ඔතන ඉන්න ඉතින් මූ දැන් ආවා කියලා කියන්නේ මගේ ජීවිත විනාශ වෙක තමයි ඉතින්. ඒකක් ඒ මොකද? අතේ ඔන්න බඩ කතා කරපන්. ඈ මූ මාරයක් ඉන්නේ. යකෝ මම නහන්නේ උඹ තේක කහන්නද කියලා මගෙන් අහන්න මගේ ගෙදර යන්න මම යම් යකෝ මුට මම බ්‍රෝ ඉතින් මොකක් කාලෙකින් දැක්කේ ඉතින් මොකෝ වෙන්නේ ඉතින් සායන කාලෙකින් නේ. ඔබ දන්නවද බං ඉතින් අපි ඒ කාලේ වාල්ට කියන්න බ්‍රෝ පිටරට ඉව සුපිරි කියන්න මර ඉවරයි නෑ ඉතින් මුගේ පිටරට පම්පෝරේ දැන් ඉතින් අහපන්කෝ මූ රට ඇවි අපරාධ කීතන රට නැතුව මූ යවන්න තිබුණේ මේ බලුකිස්තානට නියම් මේ ඉතින් අහපන්කෝ ඉතින් මොන කරුමයක්ද බම් මම මේ ගෙවන්නේ මන්ද ඉතින් මන්ද කියලා වැඩක් නෑ මීටදී හොඳයි මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වුණා නැත්නම් ඒ පැත්තෙන් කෙල්ලගේ බොඩිගාඩ් කෙනෙක් වුණා නම් මොන කරුමයක්ද බම් ගෙවන්නේ කියලා මට වාට්ට සතුටුයි තිබ්බ සතුටක් වෙන්නේ මොකද කුඹුවා ඉන්න මොන මොකලද කියන්නේ කියලා ඉතින් මං අහන් ඉන්නේ ඉතින් කියපන්කෝ බං ඉතින් කියපන්කෝ අනේ අම්මේ ඔයාලට කියන්න අපේ ලංකාව වගේ නෙමෙයි මචං ලංකාව කියන්නේ සුන්දර රටක් නේ මචං ඒ වගේ තමයි පිට රටක් මරුවා අම්මෝ ආඩේ යන මචං සමම් ගියේ මචං ජපාන් වල අම්මෝ සුපිරි කියන්නේ සුපිරි ඒක නැති තියලා රටද බං ඒ රට මට සිරි නියමයි බං තමයි කියන්නේ මාර රටක් ඒක ඔබ දන්නවද මම මේ ඊට කාලේ කී දෙනෙක් එක රංගුවද කියලා ඔබ දන්නවද බං ඔබ දන්නවද බං කියලා දන්නේ නැහැ උඹ කවද බං කී දිනක රැංගුවේ බං උඹ කවද බං උඹට මතක නැද්ද බං අපි අර ඉස්සර මතකද අපි උඹ පඩි දාගත්තා එක්ක මං උඹට මුන් ටැග් ගැහුවා ගිහිල්ලා කයි පොළු යන්න උඹ දන්නවද මම යකෙට බණේ උඹ දන්නවනේ ඔව් මේ අනිත් මචං මේ උඹට කියන්න මචං පිටරට එහෙම සුපිරි බීච් තියෙන බං ආයි නියම මචං ආයි සුපිරි ඇත්තද ඉතින් මම කවදාකවත් ජීවිතේ බීච් එක ගිහලා නැහැ බං අනේ අම්මේ ඉතින් උඹ බීච් දැකලම නැති කානේ මට කියන්නේ නෝ ඉතින් මට මේ මොන්ද ඉතින් මුගේ කියන දේ ඉතින් අහන් ඉන්නවා ඉතින් මූට කිව්වට වැඩිය හොඳයි යකෝ මම හරක් ගාලා ගිහිල්ලා හරක්කු ගොමයක් දැන්න නැත්නම් ඒ නිසා කී දෙව්ව නම් ඊට වැඩිය හොඳයි යකෝ මොනම මගුලක්ද මම මේ අහන් ඉන්න වැඩිය හොඳයි යකෝ මම කාලේ අපරාධේ බං ඊට වැඩිය හොඳයි මොන ඉතින් ගියපන් ඉතින් අනේ අම්මෝ මොන්ද ඉතින් මොන කර්මයේද අනේ කෑම බීමද රටවල්ද ඒ වගේම තැන්ද ඒව පාරින්ම ලස්සන බං දියුණුවන රටක් බං කියලා වැඩක් නෑ බං ගායි කියලා නෑ දැන් ආදම එක තමයි උඩ තේරෙන්නේ උඹේ රට පම්පෝරි දහලා දැන් මගේ ඔළුව කකිනවා බං මට දැන් ඔළුවක් නෑ වගේ දැන් මිනි අම්මේ මේකකට බන නේද මට එන කීද මට නිදිමතත් එනවා බං මගුල අහලා අපිට කියන්න මම කරපොතේ අම්මා කරපොතේ अरे मजा गरबत आएगा ये को भी मम्मी फट एक गरबत मैं भाई को पिटाऊं गरबत में भाई वो मारो निको रे याकी तक भाई लेकिन मैं गरबत के भाई කරපත බයද මල පම්පෝරි කාරයා සමුසරම්ම කරපත මේ බං මේ පම්පෝරියා